අම්මගේ අප්පච්චිටයි වැඩිය මට ඔය දෙන්නත් එක තමයි ටිකක් කතා කරන්න ඕනේ. සර් මේ එළියේ ඉඳන් ඔව්. මොකද අපි හැමදාම මීටින් තියන්නේ ඔෆිස් එක ඇතුලේ නේද? සචින්ට වඩා මට දුවගෙන් තමයි කෙලින් උත්තරයක් ඕනේ. මේ වටේ පිටේ ඇති වෙලා තියෙන ප්‍රශ්න වල හැටියට ඔය දෙන්නගේ වෙඩින් එක පුළුවන් තරම් ඉක්මනට කරන්නයි මං තියෙන්නේ. තාත්තා හොඳට හිතලා බලලා තමයි පුතා මම මේ තීන්දුව ගත්තේ. ඔය දෙන්නට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මං සියලුම දේවල් බලා ගන්නවා. ඒත් නිශාංක සර් අපි හිතුවේ තව ටික කාලයක් ආශ්‍රය කරලා ඒත් මේත් කියන්න ඕනේ නෑනේ දුව. ඔය දෙන්නට දෙන්නත් කැමති නම්. ඔයාගේ දෙමව්පියොත් මේකට විරුද්ධත්වයක් නැහැ කියලා මට තේරෙනවා. මොකටද අපි මේ කල් දාන්නේ? ඒ ගැන කතා කරගන්නේ මම මේ ආවේ. මේ එතකොට තාත්තේ දැන් නිහාරලගේ අප්පච්චි ආවනේ තාත්තා හම්බෙන්න. ඔව් පුතා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි මම තීරණය කළේ පුළුවන් තරම් ඉක්මනට මේ කටයුත්ත කරන්න ඕනේ කියලා. අපි දැන් එතකොට ගිහලා අම්මයි තාත්තත් එක්ක කතා කරමු. එන්න සර්